කට වහගෙන බලන් ඉන්නකෝ. Camera 3, stand by. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද අපගේ ප්‍රවෘත්ති නිවේදනය තරමක් වෙනස් මුහුණුවරක් ගන්නවා. ප්‍රවෘත්ති සිරස්වල වලට පිවිසීමට කලින් රට ජයගත් හපන්නු දෙන්නෙක් අපි ඔබට හඳුන්වා දීමටයි යන්නේ. ඔවුන් තමයි මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේම දෙවන ස්ථානය දිනාගත් කොළඹ මිගාර විද්‍යාලයේ විනුර මීගස්පේ. ආයුබෝවන් විනුර. ආයුබෝවන්. මේ ළඟට පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙම ප්‍රථම ස්ථානය ලබාගත් රුසියාය හෙවිලිකන්ද ප්‍රාථමික විදුහලේ සමත් පෙරගම්මන. ආයුබෝවන් සමත්. ආයුබෝවන්. මෙන්න අපේ සමත්. අපි ඔබට මේ හඳුන්වා දුන් පහේ හපන්නු කවදා හෝ ඇස්වහක් කටවහක් රට දිනවන කත්තු වනවාට ඕකට තමයි මුදලාලි කියන්නේ ගිනි පෙලෙල්ලෙන් බැට කාපු කණාමැතිරියට දෙන දෙයියෝ දෙන වෙලාවට ගෙදෙට්ටම ගෙනත් දෙනවයි කියලා. මොනවද මම පිස්සවද කියවන්නේ? ජයග්‍රාහකයෙකුගේ ඇයි වැරදිද? අධිෂ්ඨානශීලී වැරදි ප්‍රකාශයක් නේද? මේ දකින්න. ඉතින් විනුර ඔයා ලංකාවේ දෙවනියා කියලා දැනගත්තාම ඔයාට මොකද්ද හිතේ ඇති වුණ හැඟීම? මට දුක හිතුණා. දුක හිතුණා? සතුටු වෙන්න ඕන අවස්ථාවක ඇයි දුක හිතුනේ? මම හිතාගෙන හිටියේ ලංකාවෙන්ම එක වෙන්න. හිතන් හිටියට සමත් නේ එක. කට හොඳයි සමත්. ඔබ ලංකාවෙන්ම පළවෙනියා කියලා දැනගත්ත වෙලාවේ හිතේ ඇති වුණේ මොන වගේ හැඟීමක්ද? ඔව් කියන්න සමත්. කිතුලෙන් වැටිලා මගේ අප්පච්චිගේ කකුල කැපුවා. එදා ඉඳලා අප්පච්චිගේ දවුවට මම තමයි කිතුලට යන්නේ. එදත් මං අප්පච්චිත් එක්ක කිතුලේ වැඩට ගියා. අපේ ලොකු සර් ප්‍රතිඵල අරන් අම්මයි අක්කයි එක්ක කිතුල පාමුලට ආවා. ඒ වෙලාවේ මං ගහමුදුනේ ඉඳලා පාලේට පු අප්පච්චිට කිතුල් මුට්ටිය බාන ගමන් හිටියේ. සමත්. ඒයි. ඒ පාරපණ වෙන්නේ ඇත්ත. කෝ දරුවා පුතේ. කිතුල් ගහමුදුනේ හිටපු මට ලොකු සර් කෑ ගහලා කිව්වා සමත් පුතේ පුතා ලංකාවෙම පළවෙනියට සිසත්ත සමත්